2025 එනම් මෙම වර්ෂයේ මාර්තු 29 වන දින සෙනසුරාදා රාත්‍රී 11ට පමණ සෙනසුරු ග්‍රහයා හෙවත් සෙනසුරු මාරුව කුම්භ රාශියේ සිට මීන රාශියට සිදුවේ. මෙහිදී සෙනසුරු ග්‍රහයා 2025 මාර්තු 29 සිට 2027 ජූනි 3 වෙනි දින දක්වා පමණ මීන රාශියේ ගමන් කරයි. බොහෝ ජ්‍යොතිෂ වේදීන් ජන්මීන් උපන් ලග්න අනුව සෙනසුරු මාරුවේ සුභාසුභ පලාපල ලග්නය අනුව කියති. නමුත් ජ්‍යොතිෂය අනුව වඩාත් නිවැරදි ක්‍රමවේදය වන්නේ උත්පත්ති හඳහනේ චන්ද්‍රයා සිටින රාශිය එනම් ජන්ම රාශියේ සිට සෙනසුරු මාරුව සිදුවන රාශියට අදාළ පලාපල කීමය. මෙය PVR නරසිංහ රාවෝ මැතිතුමා විසින් ලියන ලද Vedic Astrology and Integrated Approach කෘතියේ සඳහන් වේ. මෙම ක්‍රමයට සරල උදාහරණයක් බගින් සෙනසුරු මාරුවට අදාළව පලාපල තමාටම බලාගත හැකි ආකාරය ඉදිරිපත් කරමු. මෙහි සඳහන් හඳහනේ මේෂ ලග්න හිමියෙකු වුණු අතර ඔහුගේ චන්ද්‍රයා හෙවත් ච අකුරෙන් සඳහන් වන ග්‍රහයා මේෂයේ සිට වාමාවර්තව ගණන් කරන විට එවත් ඔරලෝසු කටුවට කැරකෙන දිශාවට විරුද්ධව ගමන් කරන විට මේෂයේ සිට පස්වැන්නේ එනම් මේෂ වෘෂභ මිථුන කටක සිංහ චන්ද්‍රයා සිංහ රාශියේ පවතී. දැන් ඔබ කළ යුත්තේ ජන්ම රාශිය චන්ද්‍රයා හෙවත් චන්ද්‍රයා සිටින රාශිය චන්ද්‍රයා සිංහයේ සිට සෙනසුරු මාරුව සිදුවන රාශිය බැලීමයි. සෙනසුරු මාරුව මීන රාශියේ වන නිසා චන්ද්‍රයා සිංහයේ සිට යලිත් වාමාවර්තව එම රාශියේ සිට 1 2 3 වශයෙන් ගමන් කරන විට සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන අටවැන්න චන්ද්‍රයාගෙන් අටවැන්න මීන රාශිය වේ. ඒ අනුව මෙම හඳහනේ චන්ද්‍රයා සිටින රාශියෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරයි. මේ අනුව චන්ද්‍රයා මෙම මේෂ ලග්න හඳහන අනුව චන්ද්‍රයාගෙන් අටවැන්නේ සෙනසුරු මාරුව පවතින බැවින් PV නරසිංහ රාව මැතිතුමා විසින් රචනා කළ ලද වේදික් ඇස්ට්‍රොලොජි ග්‍රන්ථයේ ඇතුළත් වගුවක් මින් ඉදිරිපත් කරමි. මේ වගුව අනුව අටවැන්න 8th house හි පලාපලය සමස්ත පලාපලය බෑඩ් හෙවත් අසුබ ලෙස දක්වා ඇත. එහිදී පලාපල කතනය අනුව suffering, loss of status and balance and imprisonment ලෙස දක්වා ඇත. මේ අනුව එම ජන්මයාට මේෂ ලග්න ජන්මයාට චන්ද්‍රයා සිංහ රාශියේ සිටින බැවින් එය සෙනසුරු මාරුව අටවැන්නේ සිදුවන බැවින් suffering, loss of status and balance, imprisonment ආදි වශයෙන් පලාපල කතනය සිදු කළ හැකිය. මෙම තත්ත්වය ඔහුට සෙනසුරු මාරු කාලය තුල බලපවත්වයි. මෙහි උදාහරණයක් ලෙස දෙවිනියට දක්වා ඇති හඳහනේ වෘශ්චික ලග්න පුද්ගලයෙකු වුණ අතර ඔහුගේ චන්ද්‍රයා වාමාවර්තව යන විට චන්ද්‍රයා මකර රාශියේ සිටී. එම චන්ද්‍රයා මකර රාශියේ සිටින බැවින් සෙනසුරු මාරුව මීන රාශියේ වෙන නිසා මකර රාශියට සිට මකර කුම්භ මීන මකර රාශියට සිට වාමාවර්තව තුන්වැන්නේ සෙනසුරු ගමන් කරයි. ඒ අනුව අදාළ වගුව අනුව සමස්ත ප්‍රතිඵලය තුන්වෙනි third house අනුව සමස්ත result good හෙවත් සුබ ලෙස දක්වා ඇති අතර typical result forecast ලෙස wealth, health, happiness, all round success ලෙස මේ අනුව මෙම වෘශ්චික ලග්න පුද්ගලයාගේ චන්ද්‍රයා මකරයේ සිටින නිසා 2025 මාර්තු 29 සිට 2027 ජූනි 3 දක්වා ඔහුට සෙනසුරු මාරුව සුබ ලෙස පවතිනු ඇතැයි කිව හැකිය. සෙනසුරු මාරු හෙවත් සෙනසුරු ඒ රාශික ලග්න අෂ්ටම හෙවත් ලග්නයෙන් අටවැන්නේ ජන්ම ඒ රාශික ජන්ම අෂ්ටම හෙවත් ජන්මයෙන් අටවැන්නේ හා සූර්ය ඒ රාශික ලෙස වර්ග කළ හැකිය. මෙහිදී PV නරසිංහ රාව මැතිතුමාගේ ක්‍රමය අනුව චන්ද්‍රයා සිටින රාශිය ජන්ම රාශිය ලෙස සලකා එයින් සෙනසුරු මාරුව සිදුවන රාශියට වාමාවර්තව ගණන් කිරීමෙන් ඊට අදාළව සපයා දී ඇති වගුව බැලීමෙන් තම අදාළ පලාපලය සෙනසුරු මාරුව සිදුවන කාලය තුල කිව හැකිය. මෙම ක්‍රමයේ සත්‍යතාවය ඔබට පෙර වර්ෂවල සෙනසුරු මාරුව ඇසුරින්
ඔබට තමාගේම අතීත ආවර්ජනය කොට එහි සත්‍යතාවය ඔබටම මැන බැලිය හැකිය. උදාහරණයක් වශයෙන් 2023 ජනවාරි 17 සිට 2025 මාර්තු 29 දක්වා සෙනසුරු කුම්භ රාශියේ පැවතුන නිසා ඒ අනුව අදාළ වගුව ඇසුරින් ඔබට එම කාලය තුළ අත්විඳීමට සිදු වූ දේවල් වල නිවැරදිතාවය ඔබට ලබා ගත හැකිය. ඒ වගේම 2022 7:12 සිට 2023 1:17 දක්වා සෙනසුරු මකර රාශියේ පැවතින නිසා ඊට අදාළව ගණනය කිරීම තුළින් වගුව බලා ඔබට තමාගේ ජීවිතයේ අතීත ආවර්ජනය බලාගත හැකිය. එලෙස පෙර වර්ෂවල සෙනසුරු මාරුව 2017 10:26 සිට 2020 1:24 සෙනසුරු ධනු රාශිය වුණු නිසා එම කාලය තුල තමාට අත්විඳින්නට සිදු වූ දේ අතීත ආවර්ජනය අනුව වගුවත් බලා එහි සත්‍යතාවය ඔබටම මැන බැලිය හැකිය. සෙනසුරු ග්‍රහයට අමතරව නවග්‍රහයන් හැටියට තවත් ග්‍රහයන් 8 දෙනෙක් සිටින බැවින් නියම පලාපල කීම සඳහා එම ග්‍රහයන්ගේ මාරුවද සැලකිය යුතුය. නමුත් මෙහිදී රවි ග්‍රහයා මාසයක්, චන්ද්‍රයා සාමාන්‍ය දින 2මාරක්, කුජ දින 45ක්, බුධ සහ සිකුරු මාස 1 බැගින් මාරුව නිසා එම මාරු එතරම් ගණන් නොගැනේ. ගුරු මාරුව අවුරුද්දක් පාසාත්, රාහු කේතු මාරුව අවුරුදු 1මාරක් පාසාත් පවතී. නියම ගෝචර පලාපල කීම සඳහා සෙසු ග්‍රහයන්ගේ මාරුද සැලකිල්ලට ගත යුතු වේ.